හෙලෝ ළමයි මේ තියෙන්නේ මම ජපානයට ආපු දවසේ ඉඳලා මම ජීවත් වෙච්ච මගේ රූම් එක. ඉතින් මේකට සමු දීලා මම අලුත් ගෙදරකට හික්කොෂි වුණා. ඉතින් මේ මං ඒ ගෙදරට ආපු දවසේ බඩු ටික අස් කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මං අද ඔයාලට පෙන්නන්නේ මගේ අලුත් අපාර්ට්මන්ට් එකේ කොහොමද කියලා. මම බඩු ටික අස් කරලා ඉවර වුණාට පස්සේ අම්තාක් දුරකට අස් කරගෙන මං ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් බලමු මේ අපාර්ට්මන්ට් එක කොහොමද කියලා සහ විස්තර ඔක්කොම මං ඔයාලට මේ වීඩියෝ එකේ ෂෙයා කරන්නම්. ඉතින් මං අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා බඩු ටික රෑ අස් කරගත්තා. මට රෑ එළිය පෙන්වන්න පුළුවන් කමක් නැහැ කළුවර නිසා. ඉතින් මම හිතුවා උදේ පෙන්වන්න. අපි එහෙනම් උදේට බලමු කොහොමද කියලා. good morning ළමයි. ඉතින් අපි ඔන්න දැන් ලෑස්ති වෙමු අපේ අපාර්ට්මන්ට් එක බලන්න. ඉතින් මේ තියෙන්නේ මගේ අපාර්ට්මන්ට් එකේ එළිය view එක. මේ කොරිඩෝ එක තමයි මේ ඔයාලට පේන්නේ. අපාර්ට්මන්ට් එකේ මේන් ඩෝර් එකෙන් ඇතුළු වුණාම මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම අපිට ළඟම තියෙනවා ෂූ රැක් එක අපේ. ඊළඟට මගේ බාත්රූම් ඒරියා එක. ඉතින් ඔය වොෂින් මැෂින් එක උඩ මං ඇඳුමක් දාලා එක පැටිය හිතන්න එපා. ටොයිලට් එක වෙනම තියෙනවා. ඒ වගේම සෙපරේට් තියෙන්නේ ටොයිලට් ඇන්ඩ් ෂවර් රූම් එක. ඉතින් ෂවර් රූම් එක බාත් ටබ් එක සින්ක් එක වෙනම ටොයිලට් එක වෙනම තියෙන්නේ මගේ ගෙදර. ඉතින් මේ මගේ කිචන් ඒරියා එක. ඉතින් ෆ්‍රිජ් එක, රේන්ජිය, ඔය හොට් ප්ලේට් එක, සින්ක් එක, ඒක සාමාන්‍යයෙන් නෝමලි හැම ගෙදරකම තියෙන විදිහට සෙට් කරලා තියෙනවා. ඉතින් තාම මම ෆ්‍රිජ් එක රේන්ජිය යූස් කරලත් නැහැ. ඔයාලා දැක්කේ නැති වයර් එකවත් ප්ලග් වලට ගහලා නැහැ. ඉතින් මේ පල්ලෙහා වෝඩ්‍රොප් එකේ මම දාලා තියෙනවා මගේ කුළුබඩු වර්ග සහ මම තාම පාවිච්චියට අරන් නැති දැන් පරිප්පු වර්ග පපඩම් ඒ වගේ පැකට් ඒ වගේ මේ පැත්තෙන් දාලා තියෙනවා මම මට උයන්න අවශ්‍ය කරන භාජන. කිචන් ඒරියා එකයි මම නිදාගන්න කොටසයි දොරකින් වෙන් වෙලා තියෙනවා මේ විදිහට. ඉතින් මෙතනින් ගියාම මේ රූම් එකේ ටේබල් දෙකක් පුටු දෙකක් ඒ විදිහට තියෙනවා. ඊළඟට මම මගේ බුදු පහන තියෙන කොටස මේ විදිහට ලෑස්ති කරගෙන තිනවා පල්ලෙහායින් ඒ ටේබල් එකේ ටීවී එක ඒ ඔක්කොම සෙට් කරලා තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මගේ රූම් එක නෝමලි එළියෙන් බැලුවම පේන විදිහ. ඊළඟට මගේ අල්මාරිය කොටස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි පැත්ත ඒකේ බෙහෙත් වර්ග සහ එක එක බඩු ටිකක් දාලා තියෙනවා. ඉතින් දැනට මේ තියන්නේ අනිත් පැත්තේ ඒකේ මගේ ජුවලරි ඒ හෙයා බෑන්ඩ්ස් මේවා ටිකත් ඇඳුම් ටිකක් දාලා තියෙනවා. මේ කොටසින් ස්වභාවික වාතාශ්‍රය කාමරයට එන විදිහට හදාගන්න පුළුවන්. මේ තියන්නේ ඇඳට නගින පඩි ඒවත් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට මේ ඇඳේ යට කොටසෙත් මට ලැගේජස් වගේ ඒවා දාගන්න පුළුවන් විදිහට හොඳට ඊට පහසුකම් හදලා දීලා තියෙනවා.
ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මගේ බැල්කනි view එක. බැල්කනි ඒරියා එක. අපි යන් ඒක බලන්න එහෙනම්. ඉතින් අපි ආයි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි බයි.